මේ පොට්ටේ ගොඩක් ටුවරිස්ට්ලා ඇට්‍රැක්ට් වෙන තරමට තියෙන මෙන්න මේකෙන් තමයි පේනවද? මෙතන ඉඳ ටොක් ගත්තා නම් Facebook ගත්තා නම් Instagram ගත්තා නම් තනි කරම මේ ගැන තමයි තිබ්බේ වීඩියෝස්. ඒක හින්දාම තමයි මොකද්ද මේ කියලා බලන්න ඕනකමට මම ආවේ. ඇවිල්ලා බලපුවම එච්චර ලොකු දෙයක් නැහැ. හැබැයි මේක නිකන් බොරුවට ඔය ඔතන වටේටම තියෙන සම්පූර්ණ කොෆි ෂොප්ස් නේ තියෙන්නේ. ඒ කොෆි ෂොප් වලට සාමාන්‍ය මිනිස්සු එන්නේ නැහැ අඩුයි. තනිකර යුරෝප්ස්ලා විතරයි බහින්නේ ඔකට. ඒකින්ද මෙතන මේක ලොකු මේක හොඳ මාකටිං වැඩක් මේගොල්ලන් කරලා තියෙන්නේ. ඕගොල්ලන් මේකේ අසිරිය හරිද හරියටම බලා ගන්න ඕන නම් උදේ වරුවක වගේ ඉන්න ඕනේ. එතකොට තමයි කිසි කරදරයක් නැතුව සම්පූර්ණ ස්ට්‍රීට් එකම බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. මේ වගේ වෙලාවට ආවම ඕගොල්ලන්ට පේනවා ඇති දැන් එළියේ ඉඳලා බලනකොට ඕගොල්ලන්ට පේනවා ඇති තන්නේ කර මිනිස්සු ඔක්කොම ෆුල් ඇන්ඩ් ෆුල් ඔය ෆොටෝ ගන්න සීන් එකෙන් බිසි වෙලා ඉන්නේ මේක ඇස්සේ ෆුල් පැක්. I think කතා කරන්න දෙයක් නැහැ ඒ තරමට. iPhone කියලා පිළිගන්නවා තවත් අලුත් වීඩියෝ එකකින්. මගේ නම ෆයිනාස්. දැන් අපි අද කොහෙද ඇවිල්ලා ඉන්නේ? දැන් ඕගොල්ලන්ට පේනවා ඇති. දැන් අපි ඕගොල්ලන්ට මේ දැකලා පුරුදු ලොකේෂන් එකක් තමයි මේක. මේ අපි ඉන්නේ කටාරාවල. ඇයි අපි කටාරාවලට ආවේ අතරම? කටාරාවලට අද අපි ආවේ අර දැන් මේ කටාරාවල ට්‍රෙන්ඩින් යනවා එකක් චෙරි බ්ලෝසම් ස්ට්‍රීට් කියලා. කියන්නේ පුංචි ජපානයක් වගේ හදපු තැනක් තියෙනවා මෙහි. අන්න ඒක තමයි අපි දැන් මේ ගිහිල්ලා බලන්න කියලා යන්නේ මේ. දැන් අපි ඕල්රෙඩි කටාරාවලට මෙට්‍රෝ වලින් ඇවිල්ලා දැන් රීච්ලා දැන් මේ ප්ලේස් එකට යනකම් මම ඉන්නේ. එතනට මෙතන ඉඳලා විනාඩි 4ක විතර දුරක් තියෙන්නේ. හරි අපි එහෙනම් ගිහිල්ලා බලමු කොහොමද මේගොල්ලන් කියන තරම් ලොකු සීන් එකක් තියෙනවද? මේ මොකක්ද ඒකේ තියෙන විශේෂත්වය? ඒ ඔක්කොම ටික අපි අද මේ වීඩියෝ එකෙන් බලමු. හරි අපි එහෙනම් වැඩි කතා කරන්නේ නැතුව වීඩියෝ එකට යන්න කලින් මම ඔයගලන්ට මතක් කරන්න කැමතියි ඔයාලා මගේ channel එකට subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරගන්න. ඒ වගේම තමයි දැන් ගොඩක් වැදගත් වීඩියෝස් එහෙම ගොඩක් මම short දානවා. ඒකින්ද අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එක ඔක්කොම ටික් කරලා තියාගන්න. ඒක තමයි ලේසියෙන්ම ඔයගලන්ට මේවා බලා ගන්න හම්බෙන්නේ. හරි මං හිතන්නේ දැන් අපි already ඇවිල්ලා ඉන්නේ පොට් එකට. මේ පිටිපස්සේ පේන්නේ ඒකෙන් ගහද්ද කොහෙද තමයි. හරි අපි එහෙනම් ගිහිල්ලා බලමු. යා දැන් හරිද? දැන් අපි ඇවිල්ලා ඉන්නේ ප්ලේස් එකට. දැන් මිනිස්සු මෙච්චර කියන තරම් මේකේ ලොකු සීන් එකක් තියෙනවද? මට ඒක තමයි බලන්න ඕන උනේ. මම ඒක හින්දාම තමයි ආවේ. මේ ස්ට්‍රීට් එකට දැන් අපි ඕල්මෝස්ට් දැන් ඇවිල්ලා ඉන්නේ. මේ පේනවා දැන් අපි කෙලිම ස්ට්‍රීට් එකේ ඉස්සරහ ඉන්නේ. හරිද? මේක තමයි මේ ගොඩක් මිනිස්සු වෛරල් අරක මේක කියලා කියපු කතරවල චෙරි බ්ලෝසම් ස්ට්‍රීට් එක. හරිද? මේක නිකන් පුංචි ජපානයක් වගේ. අපි එහෙනම් වෙල්කම් ටු පුංචි ජපානය කියලා යන් ඇතුළට ගිහලා බලමු. මොකද්ද මේකේ තියෙන සීන් එක කියලා. ඕකේ ගයිස් දැන් මෙතන ඉඳලා තමයි මේ ස්ට්‍රීට් එක දැන් පටන් ගන්නෙ. පටන් ගන්න ගැන්ම කිව්වා නම් හරිද මේක ඇත්තටම බලද්දි පට්ටම ලස්සනයි. හැබැයි මේක එක සීන් එකක් තියෙනවා. සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික්. මේ තනිකරම ආටිෆිෂල් ඒවා හරිද මේවා නැචරල් ඒවා නෙමෙයි. හරිද අනිත් එක බලමු. දැන් මෙතන ඉඳලා තමයි මෙතන ඉඳලා පොඩි ස්ට්‍රීට් එකක් විතරයි මේ කෝනර් එකේ ඉඳලා එහා කෝනර් එක. කතාරාවල ගොඩක් විශේෂයි. ඉතින් කතාරා ලස්සනයි. ඒක හින්දාම මෙතන නිකන් අර ලස්සනට පේනවා ගොඩක් ඇට්‍රැක්ටිව් විදිහට. හරි අපි යන් ඉස්සරහට. මිනිස්සු නම් පිරලා ඉන්නේ පට්ටම සෙනගක්. හරිද? හරි අපි ඉස්සරහට ගිහිල්ලා මේ ස්ට්‍රීට් එක සම්පූර්ණයෙන් විවර කරමු. දැන් අපි සෙයිදුත් මෙතන ඉන්නවා ෆොටෝ ෂූට් එකක් අරගෙන. හරිද? අපි සෙයිද් එක්කම යන් ඉස්සරහට යන්. ඕගොල්ලන් මේකේ අසිරිය හරිද හරියටම බලා ගන්න ඕන නම් උදේ වරුවක වගේ ඉන්න ඕනේ. එතකොට තමයි කිසි කරදරයක් නැතුව සම්පූර්ණ ස්ට්‍රීට් එකම බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. මේ වගේ වෙලාවට ආවම ඕගොල්ලන්ට පේනවා ඇති කොච්චර ෆුල් පැක් ඇන්ඩ් පික් එකේ තියෙන්නේ පිරිලා කට්ටිය. හැබැයි මේකේ මිනිස්සු කියන තරම් එච්චර ලොකු සීන් එකකුත් නෑ ඕගොල්ලන්ට බලන තරම්. ගස් දෙපැත්තේ ගස් තියලා පොඩි ස්ට්‍රීට් එකක් වගේ එච්චරයි. එකතර මේක තියෙන දේ අර කටාරාවල ඔරිජිනල් ලස්සන හින්දාම තමයි ඉතින් මෙච්චර ලස්සනට පේන්නේ. මොකද මේකේ මේ එන්වයරන්මන්ට් එක නිකන් අර යුරෝප් එන්වයරන්මන්ට් එකක් වගේ තියෙන්නේ කටාරාවල. මේ පොට්ටේ ගොඩක් ටුවරිස්ට්ලා ඇට්‍රැක්ට් වෙන තරමට තියෙන්නේ මෙන්න මේකෙන් තමයි පේනවද? මෙතන ඉඳලා බලපුවම ඕගොල්ලන්ට ලොකු හොඳ ඒ කියන්නේ සුපිරි view එකක් බලා ගන්න පුළුවන්. නිකන් අර ජපානයේ ස්ට්‍රීට් එකක ඇවිදිනවා වගේ. දැන් ඉතින් අර අවුවේ එක පැත්තකට ගහන හින්දා දැන් ඕගොල්ලන්ට පේනවා ඇති කළුවට වගේ ටිකක් මාව. හැබැයි පිටිපස්සෙන් බලද්දී නිකන් අර ඔඩිනරි කොහොමද ජපානයේ ඔය මේ චෙරි බ්ලොසම් කාලේට නිකන් ඇවිදිනවා වගේ තමයි පාරේ. අන්න ඒ ෆීල් එකක් තමයි තියෙන්නේ. හැබැයි රස්නේ නම් ඒ වයිබ් එක දෙන්නේ නැහැ. දැන් ටික ටික රත් වීගෙන යන්නේ මේ ඒරියල් ටික.
දැන් ක්ලයිමේට් මාරු වෙන හින්දා දැන් එළියේ ඉඳලා බලනකොට ඕගලන්ට පේනවා ඇති තන්නේ කර මිනිස්සු ඔක්කොම ෆුල් ඇන්ඩ් ෆුල් ඔය ෆොටෝ ගන්න සීන් එකෙන් බිසි වෙලා ඉන්නේ මේක ඇස්සේ ෆුල් පැක් I think කතා කරන්න දෙන්න ඒ තරමට දැන් ඕගලන්ට බලා ගන්න බලන්න දැන් මෙතන ඉඳලා අර කෝනර් එක ඔන්න ඔතනට තමයි වෙනක ඔතනට විතර වෙනක තමයි තියෙන්නේ ඉතින් සම්පූර්ණ ස්ට්‍රීට් එකම මේ ස්ට්‍රීට් එකේ තියෙන ස්පෙෂාලිටි එක මේක මේ ස්ට්‍රක්චර්ස් තියෙනවා නේද මේ ස්ට්‍රක්චර්ස් ඔක්කොම පට්ටම ලස්සනටම හදලා තියෙන හින්දා මෙන්න මේ ගස් ටික මාර විදිහට ගැලපෙනවා මෙහෙට පේනවද ඒකයි මේකේ තියෙන ලොකුම විශේෂත්වය දැන් දිග්ගට හරහාට මිනිස්සු ෆොටෝ ගහන්නේ ගහත් දකින්න මං හිතුවේ මේක එන්න ලොකු සීන් එකක් ඇති කියලා. හැබැයි බලන තරමට අර මම හිතපු තරම් ලොකු සීන් එකක් නැහැ. හැබැයි ලස්සනයි. හරි අපි එහෙනම් සෙයිදත් හොයාගෙන දැන් මෙතනින් ගැලවිලා අනිත් දේ තමයි. දැන් ඕගොල්ලන් බලන්න මොන දේ තමයි මේවට හරියද AC ඒ කියන්නේ මේ ඒරියල් එක ෆුල් ඇන්ඩ් ෆුල් කූල් වෙන්න AC යනම් මනම් සෙට් කරලා තියෙන්නේ. ඒකයි අනිත් වැදගත්ම දේ. හරි අපි එනම් සෙයිද්වත් හොයාගෙන දැන් අපි මෙතනින් ගැලවෙමු. දැන් අපි සෙයිද්ගේ ෆොටෝ ෂූට් එක කරලා දැන් මිනිහා තාම මේ ෆුල් ස්ට්‍රීට් එකම රෙකෝඩ් කරපු නැති හින්දා යනවා දැන්. ඉස්සරහට ගිහිල්ලා එනවා. අපි දැන් චරිතේ ගිහිල්ලා එනකන් ඉඳලා ඊට පස්සේ එමු ගැලවෙමු මෙතන. මෙතන මිනිස්සු පිරීලා. මිනිහා දැන් අර කට්ටිය දැන් ඒ කියන්නේ ඕනටත් වඩා ඕවර් මෙතන තමයි අඩුතර ෆොටෝ එකක්වත් ගහගන්න විදියක් නැහැ ඒ තරමට පීචක් වෙලා තියෙන්නේ බලන තේ ෆෝනුයි ෆොටෝස්ුයි මිනිස්සුයි විතරයි පිරලා ඉන්නේ මෙතන අපි පුංචි ජපානයට ගිහිල්ලා දැන් එහොල්ලා ඕන් එනවා එනගාමද අපි කතාරාවල ඉතින් කැරකුන් නැති තැනක් නැහැ හැම තැනටම කැරකිලා තියෙනවා ඉතින් මීට කලිනුත් මගේ වීඩියෝස් ගොඩක් ඕගලන් දැකලා ඇති දැන් අර එහෙන් සෙයි දෙහා පැත්තෙන් මේ පළවෙනි වතාවට වයිෆ් එක ආපු හින්දා පොඩක් ඉතින් රවුමක් ගන්නවා හරි අපි එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරමු නේද මම හිතන්නේ ඕගොල්ලෝ මේ වීඩියෝ ගොඩක් එන්ජොයි කරලා ඇති කියලා හිතනවා හරිද අනිත් දැන් අපි පැත්තකට ගිහිල්ලා කතා කරමුකෝ වැඩේ ඉවරනේ එතකොට දැන් ඕගොල්ලෝ මේ ස්ට්‍රීට් එක බැලුවානේ දැන් මට ඕන වෙලා තිබ්බේ මේක මොකද්ද මේක කියන තරම් මේ ලොකු සීන් එකක් තියෙනවද මොකද්ද මේගොල්ලන් මේ මෙච්චරටම එනකො TikTok ගත්තා නම් Facebook ගත්තා නම් Instagram ගත්තා නම් තනි කරම මේ ගැන තමයි තිබ්බේ වීඩියෝස් ඒක හින්දාම තමයි මොකද්ද මේ කියලා බලන්න ඕනකමට මම ආවේ ඇවිල්ලා බලපුවම එච්චර ලොකු දෙයක් නැහැ. හැබැයි මේක නිකන් බොරුවට ඔය ඔතන වටේටම තියෙන සම්පූර්ණම කොෆි ෂොප්ස් නේ තියෙන්නේ. ඒ කොෆි ෂොප් වලට සාමාන්‍ය මිනිස්සු එන්නේ නැහැ අඩුයි. තනිකර යුරෝප්ස් විතරයි බහින්නේ ඔකට. ඒකින්ද මෙතන මේක ලොකු මේක හොඳ මාකටිං වැඩක් මේගොල්ලන් කරලා තියෙන්නේ. ඔය දෙපැත්තට ඔය චෙරි බ්ලොසම් ට්‍රීස් අර ඕවා තනිකර ප්ලාස්ටික් ගස් හරිද? එක ගහක් හැබැයි වර්ත් මං හිතන්නේ අපේ සෙයිද් අර පාර ඉස්සර ඔය වගේ මේ ප්ලේස් එකකට වැඩ කරේ ඒකෙන් හින්දා එයා එස්ටිමේට් කරලා කියනවා එක ගහක රියල් 10000ක් කිට්ටු වෙන්න කියලා. ඒ කියන්නේ ලංකාවේ ගන්න ලක්ෂ 10ක් කිට්ටු වෙන්න විතර වෙනවා. ලක්ෂ 10ක් 9ක් කිට්ටු වෙන්න වෙනවා ඒ ගහ. හරිද? ඒ වගේ ගාණක් වෙනවා. දැන් උතන ඔය ඕවා ඔක්කොම ටික මාකට් වෙන්න තමයි දාලා තියෙන්නේ. ඔය වැඩේ කරලා වෛරල් ලැවලා තියෙන්නේ මේගොල්ලන්. එච්චර ලොකු දෙයක් නැහැ සාමාන්‍ය මීටර 100ක 200කට විතර හරිද දුරකට ඔය ගස් ටික මේ ඒ කියන්නේ ඉම්ප්ලාන්ට් කරලා තියලා තියෙන්නේ මේගොල්ලෝ. ඔක්කොම තනිකර ආටිෆිෂල් ගස් මේ ඒකින්ද හැබැයි ඒකේ තියෙන එතන අර තියෙන ලුක් එකත් එක්ක ඒක අර ඕල්රෙඩි යුරෝපියන් ලුක් එකක් නැති තියෙන එන්වයරන්මන්ට් එකක් තියෙන්නේ. ඒකින්ද ගොඩක් ලස්සනට පේනවා නිකන් ජපානයේ ස්ට්‍රීට් එකක ඇවිදිනවා වගේ. ඒක තමයි ගොඩක්ම ස්පෙෂල් ඉතින් ඇවිල්ලා බලන්න. හැබැයි මම නම් ප්‍රිෆර් කරන්නේ ඊවිනිං ටයිම් එකට එන්න කියලා. 3-4න් පස්සේ එනවනම් ගොඩක් අමාරුයි. ඒතොර දැන් නම් කියන ගොඩක් කට්ටිය උදේට ආවත් පට්ටම සෙනගක් ඉන්නවලු. ඒ තරමට පැක් වෙලා තියෙන්නේ ප්ලේස් එක. මේ මම නම් සාමාන්‍යයෙන් දැන් මම ආවේ දැන් 3ට විතර පට්ටම පැක් එකක් තියෙන්නේ. අඩුම තරමේ හරියට ෆොටෝ එකක්වත් ගන්න විදියක් නැහැ. ඒ තරමට පිරීලා මිනිස්සු TikTok කරනවා, ෆොටෝස් ගන්නවා හරිද? හැම තැනින්ම මොකද ෆැමිලිස් පිටිනුත් ඇවිල්ලා තියෙන ඉඳ ගොඩක් අමාරුයි මේ ෆොටෝස් අනම්මනම් අරගෙන ඩීල් කරගන්න. ඒකින් හින්දා පුළුවන් නම් උදේ වරුවක ඇවිල්ලා බලන්න ලස්සන භුක්ති විඳින්න විඳලා බලන්න කොහොමද කියලා ප්‍රිෆර් කරනවා. ඇවිල්ලා බලන්න හොඳ ලස්සන තරක් ලස්සනටම තියෙනවා. හැබැයි එක්කෝ අවුව හොඳට වැටෙන්න කලින් ඇවිල්ලා බලන්න නැත්නම් හවසට අවුව බැස්සට පස්සේ ඇවිල්ලා බලන්න නැත්නම් සාමාන්‍යයෙන් ඔය අවුව බහින්න ඔන්න මෙන්න තියෙන දි වගේ ඇවිල්ලා බලන්න හොඳයි.
ලස්සනටම තියෙනවා. හරි අපි එහෙනම් මේ වගේ තවත් සුපිරි වීඩියෝ එකක් එක්ක ඊළඟ පාර ඕකේ ඊට කලින් මතක් කරන්න එළිය වීඩියෝ ඉවර කරගන්න කලින් මතක් කරන්න කැමති දෙයක් තමයි දැන් ගොඩක් ඉම්පෝටන්ට් වීඩියෝස් එහෙම දානවා. දැන් ඕගොල්ලන් අහන ප්‍රශ්න වලට හරියට මම ෂෝට් වීඩියෝ through හරියට උත්තර දෙනවා. ඒක හින්දා අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. එතකොට තමයි ඕගොල්ලන්ට මේ දාන වීඩියෝස් හැමදේම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ලේසියෙන්ම. හරි ඕගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕගොල්ලන්ට දැනගන්න දේවල් තියෙනවා නම් පිට රට ගැන හරිද මෙහි කොහොමද ජීවත් වෙන්නේ මේ ජොබ් මාරු වෙන්නේ ජොබ් ගන්නන්නේ මේ ඔක්කොම ටික හරිද ඕගොල්ලන්ට ප්‍රශ්න අහන්න මම ඔක්කොම ටික ෂෝට් වීඩියෝ හරහා එක හරි මම ඕගොල්ලන්ට කියලා ඉවර කරන්න. හරි මේ වගේ තවත් සුපිරි වීඩියෝ එකක් එක්ක මම ඕගොල්ලන් ඊළඟ පාර හම්බෙන්නම්. එතකන් signing off. Fine hours.